hina වෙලා හිටියම මිද්දනිය තියපු එක අල්ලගත්තා මෙයාම ගිහිල්ලා. මට ඒක අල්ලන්න දෙයක් ඉතුරුනේ නෑ. ඒකත් මගේ ඇඟේනේ දැම්මේ. අන්තිමට හරිනේ. ඉතින් ඒ හින්දා ඔබතුමාලා මේ හැම එකම අපේ ඇඟේ ගහලා ඇඟ බේර ගන්න ගියොත් ප්‍රතිඵලය දැන් පේනවනේ මැතිවරණයේදී. ඒ හින්දා හැම එකම මේ අපේ ඇඟේ ගහලා ඇඟ අත හොද ගන්න ලෑස්ති වෙන්න එපා. දැන් ඔබතුමාලා බලයට ආවේ බංකුවක වාඩි කරලා අපිට ලෙක්චර් එක දෙන්න. ජාතික ආරක්ෂාව ගැන. හැබැයි ඒ ලෙක්චර් එක අපිට දෙන එක කෙසේ වෙතත් මම දන්නේ ඔබතුමාලට අද ඒ පිළිබඳව තීන්දුවක් ගන්න වෙනවා ආණ්ඩුවක් විදියට මේකට මුහුණ දෙන ආකාරය පිළිබඳව. දැන් එක පැත්තකින් නවකවාදය. ඉතින් නවකවාදය පිළිබඳව මම ඔබතුමාලගේ පක්ෂයට අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. ඒක ඒ පිළිබඳව ඔබතුමාලට පුළුවන් අපුව බංකුවක වාඩි කරලා ලෙක්චර් දෙන්න. ජාතික ආරක්ෂාව ගැන කෙසේ වෙතත් නවකවාදය ගැන. ඉතින් අද නවකවාදයෙන් හින්දා දරුවෝ විශ්වවිද්‍යාලය ඇතුලේ සියදිවි හානි කරගන්න ඝාතනයට පත් වෙන තැනට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පාසල ඇතුලේ. පාසල ඇතුලේ වෙච්ච යම් සිද්ධියක් සම්බන්ධයෙන් ඒ දරුවාගේ විස්තර මම සඳහන් කරන්න දැන් නැද මේ පැහැදිලිවම මේ සිද්ධියට චෝදනාවට ලක් වෙන්නේ ඔබතුමාලාගේ දේශපාලන පක්ෂ කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනයේ සංවිධායක වරෙක්. ඉතින් ඒ හින්දා ඔබතුමාලා ඒක වහන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන අපි දන්නේ නැහැ. හැබැයි ඒ අදාළ චෝදනාවට ලක් වෙන ගුරුවරයා ඔබතුමාලාගේ ආසන සංවිධායක වරෙක්. 18%ක් ඔබතුමාලාගේ අඩු වෙලා තියෙන්නේ. ඒ හින්දා කරුණා කළා හැමදේම අපේ ඇඟේ ගහලා ඇඟ බේර ගන්න නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉල්ල දෙහිවල ප්‍රදේශයේ තරුණයෙක් ඝාතනය කළා තිබ්බ ඔබතුමාගේ ආසනේ නේද? එහා පැත්තේ මොරටුවේ. හැබැයි මේ පැත්තේ ආසනේ තරුණ අවුරුදු 19ක ළමයෙක්. පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා ගත් කටර කියන්නේ මොකද්ද? එයාගේ අම්මා කුඩු විකුණනවා. ඒක මන් දන්නේ නැහැ. අපිට අදාළත් නැහැ. හැබැයි දරුවෙක්ට පාරේ වෙඩි තියලා ගියාම හදපන්. ඒක අපි දැක්කා. හැබැයි දැන් මේ දරුවට වෙඩි තියලා යන එක සාධාරණීකරණය කිරීමක් වගේ හැංගෙන්නේ නැද්ද? ගත් කටරම මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වම ඔහුගේ අම්මා කුඩු විකුණනවා. ඒ හින්දා තමයි මේක උනේ කියලා. දැන් කුඩු විකුණලා මහා කුඩු ජාවාරම් කරුවෙක්ගේ පුතෙක් නම් පාරේ අතු ගන්න නගර සභා රස්සාවක් කරන්න ඕනේ නෑනේ. එහෙම කරන්න ඕනේ නෑනේ. හැබැයි අනිත් පැත්තට රටේ ඝාතන රැල්ලක් අද යනවා. දැන් එදා නම් ඔබතුමාලා ඒක රාජපක්ෂලාගේ පිට දැම්මා. එදා නෙමෙයි ගිය මාසෙත් දැම්මා. ආහනානික කිව්වා ඔබතුමාලා සාක්කිය අංගනවා කියලා. එහෙමනේ කිව්වේ. හැබැයි මේක ඔබතුමාලාගේ ආණ්ඩුව. වෙඩි තැබීම් 36ක් කෝ එවැනි ඊට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. දැන් අර උදේට නැගිටලා අහන්නේ අද කොයිද වෙඩි තිබ්බා කියලා අහන දැන්ට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා පිළිබඳව ඔබතුමාලාගේ ආණ්ඩුවේ අවධානය යොමු වීම වැඩක් වෙන්නේ නැහැ. මොකද අවධානය යොමු වෙලා ඉවරයිනේ. ඒක හැමෝම දන්නවනේ. හැබැයි ඔබතුමාලා මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද?